හොඳයි. අපි හැමදාම කෑම කනවා නේද? ඒත් කවදා හරි පොඩ්ඩක් හිතලා තියනවද? අපි කන ඒ එක කෑම කටක් අපේ ඇඟ ඇතුලේ මොනතරම් පුදුමාකාර ඇදහිය නොහැකි ගමනක් යනවද කියලා. අන්න ඒ කතාව තමයි අද අපි හිලිදරව් කරගන්න යන්නේ. ඇත්තට මේක හරිව සරල ප්‍රශ්නයක් වගේ පෙනෙනට අපි හැමෝම දවස ගානේ කරන ඒත් කවදාවත් හරියට හිතන්නේ නැති දෙයක් නේද? හැබැයි මේ සරල කෑමකටක් පිටිපස්සේ තියෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණ විශ්මිත ක්‍රියාවලියක්. එන්න අපි ඒ රහස මොකක්ද කියලා බලමු. හරි. එහෙනම් අපේ මේ ආහාරයේ ගමන් මගේ සිතියම තමයි මේ. අපි මුලින්ම බලනවා මේ මහා ගමන ගැන පොදුවේ. ඊට පස්සේ පළවෙනි නැවතුමා ඒ කියන්නේ මුඛෙන් පටන් ගන්නවා. ඊළඟට ආමාශයේ අර ප්‍රසිද්ධ ඇසිඩ් නානුවට යනවා. එතනින් පෝෂක අවශෝෂණය වෙන ප්‍රධානම මධ්‍යස්ථානයේට අවසාන වශයෙන් ගමනේ අන්තිම අදියරටත් අපි යනවා. ඉතින් අපි මේ හැම නැවතුමකම සිද්ධ වෙන දේවල් එකින් එක බලමු. හොඳයි. එහෙනම් අපි කිමිදමු මේ ගමනට. මේ කතාවේ ප්‍රධාන වීරයා කවුද දන්නවද? ඒ තමයි අපි කන එකම එක කෑම කටක්. අන්න ඒ වීරයා තමයි අපේ මුළු ශරීරයටම ශක්තිය දෙන්න මේ වීරචාරිකාව පටන් ගන්නෙ. මේ තියෙන්නේ අපේ වීරයා ගමන් කරන සම්පූර්ණ පාර. ඒ කියන්නේ මිනිස් ආහාර මාර්ගය. මේක හරියට දිග සංකීර්ණ උමං මාර්ගයක් වගේ තමයි. මුඛයෙන් පටන් අරන් මේ පාර දිගේ තමයි අර විශ්මිත ගමන සිද්ධ වෙන්නේ. ඉතින් මේ මුළු ගමනේම මේ සම්පූර්ණ ක්‍රියාවලියම ප්‍රධානම අරමුණ මොකද්ද? ඒ තමයි ජීර්ණය. හරිම සරලව කිව්වොත් අපි කන ලুকু සංකීර්ණ කෑම කෑලි අපේ ඇඟට පාවිච්චි කරන්න පුරුවන් තරම් පොඩි සරල ඉන්ධන අංශු බවට පත් කරන එක. හරි. ගමනේ පළවෙනිම නැවතුම තමයි මුඛය. මේක හරියට ලොකු කර්මාන්ත ශාලාවක මූලික සැකසුම් මංචය වගේ කියලා හිතා ගන්නකෝ. මෙතන තමයි කෑම කෑල්ල මුලින්ම බිඳ වැටෙන්න පටන් ගන්නෙ. දැන් බලන්න මුඛය ඇතුලේ එකම වෙලාවේ වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය. ඒ කියන්නේ අපේ දත් වලින් කෑම හපලා අඹරලා භෞතිකවම පොඩි කෑලි වලට කඩන එක. ඒ එකම සම්පූර්ණයෙන්ම වෙනස් විදියට රසායනික ජීර්ණයත් පටන් ගන්නවා. ඒ කියන්නේ කෙලවල තියෙන රසායනික ද්‍රව්‍ය මේ කෑම කෑලි නිශ්ශබ්දවම දිය කරන්න පටන් ගන්නවා. හරි. අර මම කිව්ව රසායනික ජීර්ණයේ ඉන්න ප්‍රධානම ක්‍රීඩකයෙක් තමයි කේට ඇමයිලේස් කියන එන්සයිමය. දැන් මොකද්ද මේ එන්සයිමයක් කියන්නේ? හිතන්නකෝ ඒක පුංචි රසායනික කතුරක් වගේ කියලා. ලොකු දේවල් කපලා පොඩි කරන්න උදව් වෙන දෙයක්. ඉතින් මේ ඇමයිලේස් එකේ විශේෂම රාජකාරිය තමයි අපි කන පාන්, බත් වගේ පිෂ්ටියේ තියෙන කෑම සරල සීනි බවට පත් කිරීමේ ක්‍රියාවලිය පටන් ගන්න එක. ඒක මුඛයෙන්ම පටන් ගන්නවා. මුඛයෙන් පස්සේ අපේ ආහාර කටුව යන්නේ ගමනේ හරිම තීරණාත්මක නැවතුමකට. ඒ තමයි ආමාශය. මේක නම් හරියට අධිබලති රසායනික බ්ලෙන්ඩරයක් වගේ අධික ඇසිඩ් ගතියක් තියෙන පරිසරයක්. ආමාශයටත් ප්‍රධාන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි ඒකේ තියෙන ශක්තිමත් පේශි බිත්ති හැකිලිලා ඇතුළට ආපු කෑම හොඳට කලවම් කරන එක. හරියට වොෂින් මැෂින් එකක් වගේ. ඒ අතරේම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ හරිම ප්‍රබල ජීර්ණ යුෂ් නිකත් කරලා ආහාර තවත් දිය කරනවා. ඉතින් මේ ආමාශයේ තියෙන ඇසිඩ් පරිසරය කොච්චර සැරද කියනවා නම් ඒක බැටරි ඇසිඩ් වලටත් යම්තාක් දුරට සමානයි. මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කරන්නේ මොකක්ද? ඒක ආහාරත් එක්ක එන්න පුරුවන් ඕනම විෂ බීජයක් මරලා දානවා. ඒ විතරක් නෙවෙයි ප්‍රෝටීන ජීර්ණය කරන්න අත්‍යවශ්‍ය පෙප්සින් කියන විශේෂ එන්සයිම ඇහැරවන්නෙත්, ඒ කියන්නේ සක්‍රිය කරන්නෙත් මේ අම්ලයම තමයි. හොඳයි. දැන් අපි ළඟා වෙන්නේ මේ සම්පූර්ණ ගමනේ වැදගත්ම ඒ වගේම දිගම කොටසට. ඒ තමයි කුඩාන්ත්‍රය. ජීර්ණ වෙන එකේ සහ පෝෂක ඇඟට උරා ගන්න එකේ ප්‍රධානම සිදුවීම වෙන්නේ මෙන්න මෙතන තමයි. හැබැයි කුඩාන්ත්‍රය මේ ලොකු වැඩේ තනියම නෙවෙයි කරන්නේ. එයාට උදවට කට්ටියක් ඉන්නවා. අක්මාව, අග්න්‍යාශය වගේ සහායක අවයව වලින් එන පිත සහ විවිධාකාර එන්සයිම් වර්ග මේ ක්‍රියාවලිය හරියට කරගන්න අත්‍යවශ්‍ය සහයෝගයක් දෙනවා. ඉතින් කොහොමද මේ වැඩේ වෙන්නේ? අපි කන ප්‍රධාන පෝෂක වර්ග 3 ගැන හිතමු. කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ පිෂ්ඨය. ඇමයිලේස් කියන එන්සයිම්ෙන් කැඩිලා සරල සීනි බවට පත් වෙනවා. ප්‍රෝටීන, ප්‍රෝටියස් කියන එන්සයිම් වලින් කැඩිලා ඇමයිනෝ ආම්ල බවට පත් වෙනවා. මේදය, ඒ කියන්නේ ලිපිඩ්, පිතේ උදව්වෙන් ලයිපේස් කියන එන්සයිම්ෙන් කැඩිලා මේද ආම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ශරීරයට උරා ගන්න පුළුවන් පුංචිම ඒකක බවට පත් කරන්න. මේක තමයි ඇත්තටම තීරණාත්මකම මොහොත. මොකද මේක තමයි අපි කන සාමාන්‍ය කෑම එකක්. අපේ ඇඟට ඇවිදින්න, හිතන්න, වැඩ කරන්න, කෙටින්ම කිව්වොත් ජීවත් වෙන්න ඕන කරන නියම ඉන්ධනීය බවට පත්වෙන මොහොත. කුඩාන්ත්‍රයේ ඇතුළාන්තයේ හරිම අපූර්ව විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
ඒකේ බිත්තිය පුරාම හරියට පුංචි පළසක කෙඳි වගේ මිලියන ගාණක් ඇඟිලි හැඩති කොටස් තියෙනවා. මේවට තමයි අංශුක කියලා කියන්නේ. මේවා තියෙන නිසා මොකද වෙන්නේ? පෝෂක උරා ගන්න තියෙන ඉඩ ප්‍රමාණය ඇදහිය නොහැකි තරම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාපන්දු පිටියක් තරම් විශාල වෙනවා. හොඳයි. ගමනේ ගොඩක් දුර ඇවිත් දැන් අපි යන්නේ ගමනේ අවසාන ප්‍රධාන නැවතුමට. ඒ තමයි මහාන්ත්‍රය. මෙතනදි වෙන්නේ ජීර්ණය වෙලා ඉතුරු වුණු දේවල් වලට අවසාන කටයුතු ටික කරන එක. මහන්තරයටත් ප්‍රධාන වැඩ කොටස් තුනක් දෙනවා. පළේරියටම ඉතුරු වෙලා තියෙන වතුර ටික ශරීරයට අපව උරා ගන්නවා. දෙවනුව අපි ශරීරයට හරිම වැදගත් විටමින් B සහ K වගේ දේවල් හදන හොඳ බැක්ටීරියා මිලියන ගාණකට ගයක් වගේ සේවය කරනවා. අවසාන වශයෙන් ඉතිරි වෙන හැමදේම අපද්‍රව්‍ය විදිහට එකතු කරලා ශරීරයෙන් බැහැර කරන්න සූදානම් කරනවා. ඉතින් අපි කන හැම එක කෑම කටුවක්ම හැමදාම මේ විශ්මිත ඇදහිය නොහැකි ගමන යනවා. එහෙනම් ඊළඟ වතාවේ යමක් කන්න කලින් පොඩ්ඩක් හිතන්න. තමන්ගේ ශරීරය කියන මේ අපූර්ව යන්ත්‍රයට ඊළඟ ගමනට දෙන්නේ මොන වගේ ඉන්ධනයක්ද කියලා.